සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරමින් ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති විකාශයට ලොකු වැරද්දක් වෙලා තිබ්බා. පැත්ත ගියත් ඇත්ත කියනවා කිව්වට ප්‍රවෘත්තිය වෙන පැත්තකට හරවලා හෝ හැරවිලා කියවිලා තිබ්බා. එහෙම කියපු ප්‍රවෘත්තියකට යම් පුද්ගලයෙකුගෙන් එන්තර වාසියක් ආවා. ඒ වෙන කවුරුත් නෙවෙයි කේ.ඩී. ලාල්කාන්තගෙන්. එන්තර වාසිය යවුවට පස්සේ අර කලින් ප්‍රවෘත්තියේ සඳහන් වෙලා තිබ්බ ලාල්කාන්තගේ කෝටි 46ක මුළු වත්කම් ප්‍රමාණය කෝටි 8කට අඩු වෙලා ප්‍රවෘත්තිය නිවැරදි කරලා තිබ්බා. සියල්ල දකිමින් සියල්ලට ඉහළින් සිටින මේ නාලිකාව මේ ප්‍රවෘත්තිය නිවැරදි කරලා තිබ්බේ මාධ්‍ය සතු නිවැරදි කිරීමේ අයිතියට යටත්වයි කියලා. නිවැරදි කිරීම අයිතියක් නෙවෙයි. වැරද්දක් වෙලා තියෙනවා නම් වැරද්දක් කියවිලා තියෙනවා නම් නිවැරදි කිරීම වගකීමක් බව ඒ පාර්ශවයන්ට මුලින්ම මතක් කරන්න ඕනේ. නිවැරදි කිරීම අයිතියක් නම් ඕනම කුප්ප කතාවක් කියලා පහුවෙනිදට ඒක නිවැරදි කිරීමේ අයිතිය යටතේ කියලා නිවැරදි කරලා දාන්න පුළුවන්නේ. එහෙම කරන්න බෑ. අනික එහෙම නිවැරදි කළත් අර කුප්ප කතාව තරම්ම ඒ නිවැරදි කිරීම සමාජගත වෙනවද? මේක නම් ඕනවටත් වඩා සමාජගත වුණා ඒ කේ.ඩී. ලාල්කාන්ත හින්දා. සාමාන්‍ය මිනිස්සෙක්ට මේක වුණා නම් ලාල්කාන්තය අවපු එන්තරවාසියේ 15 වෙනි අවසාන කොටස මා උපුටා ගන්න කැමතියි. එහි සඳහන් වෙනවා තවද ඔබ වෙත විකාශන බලපත්‍රයක් මාර්ගයෙන් වෙන්කොට ඇති පොදු දේපලක් වන සංඛ්‍යාත ඔබ විසින් දිගින් දිගටම පටු හා පෞද්ගලික දේශපාලන උවමනාවන් වෙනුවෙන් අවභාවිතා කරන බව ඉතා පැහැදිලි බවත්. එබැවින් ඔබ වෙත නිකුත් කර ඇති විකාශන බලපත්‍ර අවලංගු කළ යුතු බවට අදාළ බලධාරී ආයතනයන්ට කරුණු දැක්වීමට ඇති අයිතියට අගති රහිතව මෙම එන්තරවාසිය යොමු කරන බවත් මෙම එන්තරවාසියෙන් කරනු ලබන ඉල්ලීම අනුව කටයුතු නොකළහොත් නෛතික පොලිය සහ නඩුගාස්තුද සහිතව අදාළ වන්දිය අයකර ගැනීමට නඩු පවරන බවත් මෙයින් දන්වා සිටිමි කියලා. මෙතනින් එහාට වැඩේ තියෙන්නේ ලාල්ගේ අතේ. ඉතා පටු නිවැරදි කිරීමකට යටත්ව ලාල් අඩියක් පස්සට ගන්නවද? එහෙම නැත්නම් නිවැරදි තොරතුරු ජනගත නොකිරීමේ ඵල විපාක සියලුම ජනමාධ්‍ය ආයතනවලට පෙන්නලා දෙනවද කියන එක තීරණය කරන්න ඕනේ ලාල්. අපි බලන් ඉන්නේ කේ.ඩී. ලාල්කාන්ත ඊළඟට මොකද්ද කරන්නේ කියලා. දේශපාලනයේදී සතුරාට වැරදි කරන්න ඉඩ හරින්න. නිහඬුයි. නිහඬුයි. ඒක ජයග්‍රහණයක්. ජයග්‍රහණයක්.